හරි. පුතේ අපි පාඩම් වැඩේ පටන් ගමු. දැන් ඔයාලා මේක ඉගෙන ගන්න පටන් ගනිද්දී ඔයාලා තරයේම ඔළුවේ තියාගන්න, හිතේ තියාගන්න මේ අපි උගන්වන දේවල් ටික O level ICT කරලා තිබ්බත් නැතත් ඒ වගේම ඔයාලා කලින් ICT ඉගෙනගෙන තිබ්බත් නැතත් ගැටලුවක් නැහැ. මේ වෙලාවෙ ඉඳලා ඔයාලට හරියට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මේ ඉගෙන ගන්න දේවල් ටික ඔයාලගේ ජිප් පේපර් එක ලියන්න බොහෝ උදව්වක් වේවි. දෙවෙනි එක මම ඔයාලට අද දවසේ මේ මීටින් එක ඉවරනාට පස්සේ අද රැයට පහුගිය පාස් පේපර් වල තියෙන ටික මම දාන්නම් ජිට් එක්සෑම් එකට ආව පාස් පේපර්ස් කීපය. ඒක බැලුවහම ඔයාලට තව ටිකක් තේරුම් ගන්න පුළුවන් මොනවද මේ උගන්වන කොටස් එක්ක සම්බන්ධතාවය කියලා. හරි අපි පුතේ පාඩේ වැඩ ටික බලමු. හරි. පුතේ ඔයාලට මුලින්ම ඉගෙන ගන්න තියෙන පාඩම තමයි ICT වලදී මෙන්න මේ වචනය. අපි මේකට කියනවා පුතේ data. දත්ත කියලා. ICT වල ඔය ඔයාලට JIT වලදී ඉගෙන ගන්න තියෙන කොටස් වල තියෙන පළවෙනි කාරණාව ඔන්න ඕකනේ. data කියන එකනේ. පුතේ මේ data කියන්නේ ICT වල තියෙන වැදගත්ම කාරණා දෙකකින් එකක්. මේ දෙකේ වෙනස අපි පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් ICT වල තියෙනවා පුතේ වචන දෙකක් එක වචනයක නම data. අනිත් වචනේ information. මේ data information දෙකේ වෙනස තමයි data කියන ඒවා මුකුත් වෙලා නැතුව නිකන් තියෙන ඒවා. information කියන ඒවා අපිට අවශ්‍ය විදියට process කරලා ගතිපු දේවල්. එතකොට ICT වලදී පුතේ අපිට පුළුවන්කම තියෙනවා එක එක දේවල් process කරලා ගන්න. process කරලා ගන්න. ඒතර process කරලා ගතිපු දේවල් වලට අපි කියන්නේ information තොරතුරු කියලා. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදියට වාර විභාගෙදී ළමයි ලිව්වහම ඒ වාර විභාගෙදී ළමයි ගත්ත ලකුණු ටික පන්ති වාර ටීචර් මොකද කරන්නේ? අරගෙන එකතු කරලා හදාගන්න. එතකොට එක ළමයාගේ ලකුණු වල එකතු ආව කියමුකෝ අපි 730ක්. එතකොට ඒ ළමයාගේ ලකුණු එකතුව 730යි කියන එක අපි සලකනවා ඉන්ෆෝමේෂන් එකක් කියලා. තොරතුරක් කියලා. ඒ තොරතුර හදන්න උදව් කරගන්න ඒවට අපි කියනවා පුතේ දත්තය. එතකොට තොරතුර හදාගන්න උදව් කරගන්න ඒවට අපි කියන්නේ දත්ත කියලා. එතකොට ICT වලදී දත්ත කියන්නේ පුතේ මෙන්න මේ වගේ දේවල් වලට. මොනවද දත්ත කියන්නේ? වෙන වෙන වශයෙන් ගත්තාම අර්ථවත් බවක් නැති, අර්ථයක් දෙන්න බැරි අංක, වචන, සලකුණු අපි දත්ත කියලා හඳුන්වනවා. එතකොට මේ දත්ත කියන්නේ මොනවද? සැකසීමකට භාජනය කරේ නැති ඒවා. එතකොට සකස් කිරීමකට ලක් කරේ නැති ඕනම දෙයක් අපි සලකන්නේ දත්තයක් කියලා. එතකොට පුතේ සැකසීමකට ලක් කරේ නැති දේවල් වලට උදාහරණ ඕන තරම් ලෝකේ තියෙනවා අපිට දකින්න. එතකොට සාමාන්‍යයෙන් ඔය ළමයිගේ නම ඔය තියෙන නිමල් කියලා විෂයක නමක් ගණිතය කියලා තියෙනවනේ අංකයක් 1995 කියලා තියෙන්නේ. ඊට පස්සේ පුතේ ගති ගුණයක්. එතකොට ඔන්න ඔය වගේ තියෙන ඒවට අපි කියන්නේ මොනවා කියලාද? දත්ත කියලා. එතකොට මේ දත්තයක තියෙන විශේෂත්වය තමයි මේ දත්තේ බැලු බැලමට අපිට පැහැදිලිව තේරුම් ගන්න බෑ. හරියට සකස් වෙලා කියලා අපිට තේරෙන්නේ නැහැ. නිකන් තියෙන දෙයක්. දැන් හැබැයි අපි මොකද කරන්නේ පුතේ? ඔය වගේ දත්ත ටිකක් අරගෙන ඒ දත්ත ටික එකතු කරලා පිළිවෙලකට හදාගන්න. පුතේ දත්ත එකතු කරලා පිළිවෙලකට ඒක හැදුවාම මේක පරිවර්තනය වෙනවා මොකක් බවටද? තොරතුරක් බවට. ඒක සාමාන්‍යයෙන් ඒතර සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු තීරණ ගන්නේ ඔන්න ඔය තොරතුරු දිහා බලලා. දැන් දත්තවලයි තොරතුරු වලයි වෙනස මෙන්න මේ විදිහට ඔයාලා තේරුම් ගන්න පුතේ. කිසිදු ආකාරයේ සකස් කිරීමකට ලක් කරේ නැති දෙයක් වුණොත් එයා දත්තයක්. සකස් කරලා ගත්ත දේවල් වුණොත් එයා තොරතුරක්. එහෙනම් දත්ත තොරතුරු අතර වෙනස ඔන්න ඔය විදිහට යනවා. දත්ත කියන්නේ සකස් කරේ නැති දේවල්, තොරතුරු කියන්නේ සකස් කරපු දේවල්. පැහැදිලිද? දැන් පුතේ ඔයාලට මේ මොනවා හරි මට මගෙන් දැනගන්න තියෙනවා නම් කියන දේවල් වල අපහැදිලිතාවයක් හරි මොනවා හරි තියෙනවා නම් මට ඔහොම මැසේජ් එකක් දාන්න. Zoom එක ඔයාලට chat එකේ මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම එහෙමත් නැතුව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් WhatsApp එකට හරි මගේ දාන්න. එතකොට මම ඒකට reply එකක් දෙන්නම්. Zoom එකේ දැම්මොත් ලේසියි. හොඳේ? හරි.
දැන් ඔන්න දත්ත තොරතුරු අතර වෙනස මොකද පුතේ? සකස් කළ නැති දේවල් දත්ත, සකස් කරපු දේවල් තොරතුරු. ඒ වගේම තව එකක් මතක තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට දත්ත වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකකට. දත්ත වර්ග කරන වර්ග දෙකේ එක වර්ගයක් තමයි පුතේ අපිට තියෙනවා දැන් ලෝකයේ දත්ත ගැන කතා කරද්දී ගණන් කරන්න පුළුවන් දත්ත සහ ගණන් කරන්න බැරි දත්ත. යාළුවෝ 5යි කියන එක අපිට ගණන් කරන්න පුළුවන්. හැබැයි යාළුවෝ හොඳයි කියන එක අපිට ගණන් කරන්න බෑ. එතකොට දත්ත වර්ග කරද්දී ගණන් කරන්න පුළුවන් දත්ත වලට අපි කියනවා ප්‍රමාණාත්මක. ප්‍රමාණාත්මක. quantitative. ගණන් කරන්න බැරි ඒවාට අපි කියනවා ගුණාත්මක qualitative කියලා. දත්ත වර්ග දෙකයි. මොකද්ද වර්ග දෙක? quantitative, qualitative. ප්‍රමාණාත්මක, ගුණාත්මක කියලා වර්ග දෙකකට බෙදෙනවා. එතකොට ලකුණු 85යි, ළමයි 5යි, ඩෙස් 10යි ඒ වගේ දේවල් අපිට ගණන් කරන්න පුළුවන් ඒවා. ඒවට කියන්නේ මොනවද නම? quantitative, ප්‍රමාණාත්මක. හැබැයි මල් සුවඳයි, මල් ලස්සනයි, යාළුවෝ හොඳයි. ඒව ගණන් කරන්න බෑ. ඒවට කියන්නේ අපි ගුණාත්මක දත්ත කියලා. එතකොට ඔන්න දත්ත කියන එක ගැන තොරතුරු කියන එක ගැන ඔය කතා කරා ඇති අපිට. අපි දැන් යනවා තොරතුරකට උදාහරණයක් කතා කරන්න. පුතේ දැන් ඔයාලට පේනවා මෙතන උදාහරණ තුනක්. එකක් pay sheet එක පරිවාර්තාව. දෙවෙනි එක student progressive report ඔයාලගේ ප්‍රගති වාර්තාව. තුන්වෙනි එක weather report කාලගුණික වාර්තාව. මේ තුනම ඉබේ ලැබෙන ඒවා නෙමෙයි පුතේ. දත් එකතු කරලා අරගෙන සකස් කරලා ලබා ගන්න ප්‍රතිඵල. දත් අරගෙන ඒව එකතු කරලා සකස් කරුවාට පස්සේදී ලැබෙන දේවල්. එහෙනම් ඔන්න තොරතුරු කියන එක හරි. ඊට පස්සේ මම ඔයාලට දාපු PDF එකේ මේ ටික තියෙනවා. අවසාන හරිය පන්තියට ජොයින් වෙච්ච කවුරු හරි ඉන්නා නම් විතරයි මේක නැත්තේ. එහෙම වුණොත් කියන්න මම යාළුවට මේ PDF එක ලැබෙන්න සලස්වන්න. ඊළඟ පුතේ තොරතුරු ගැන කතා කරද්දී ඊළඟට අපිට අදාළ දේ තමයි පුතේ සාමාන්‍යයෙන් දත්තයක් තොරතුරක් කියන එක හැම වෙලෙම දත්තයේ තොරතුරු විදිහට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? හැම වෙලෙම මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලට මේ පේන එක්සැම්පල් එක බලන්න පුතේ. කවුරුත් ඔය උදාහරණය බලන්න. කවුරුත් කියව ගන්න උදාහරණ එකපාරට. පුතේ ඔයාලට Zoom එකේ chat එකට මොනවද දාන්න බැරිද? පුළුවන් නේද? පුළුවන් right. හරි පුතේ හරි. මොනවා හරි තියෙනම් පුතේ Zoom එකේම මට chat එකට දාන්න ෆෝන් එකට දාන්න එපා. මට ඒතකොට ෆෝන් එක තුට්ටක් බලන්න ගියාම වෙලා යනවා ඒ නිසා. හරි කවුරුත් මේ රෝස පාටින් තියෙන කොටස පොඩ්ඩක් කියව ගන්න පුතේ. හරි. මොකද්ද මේකේ කියන්නේ? මෙතන කියන පුතේ මෙහෙම දෙයක්. පුතේ ඔයාලා දාන ප්‍රශ්න මට පේනවා. ඔයාලට මම උත්තර දෙන්නම්. හරි. පුතේ මෙතන කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්න ඔයාලා මාතර දිස්ත්‍රික්කයේ එක එක ඉස්කෝල වල ඉගෙන ගන්න ළමයි වෙන වෙනම අරගෙන. හරි. මෙහෙම බලන්නකෝ මම මේක ලියලා පෙන්නන්න ඔයාලට. දැන් ඔන්න මාතර දිස්ත්‍රික්කයේ ඉස්කෝල ගොඩක් තියෙනවා. අපි ගෝවාල් දිස්ත්‍රික්කයක් ගමුකෝ. අපි ගමු මෙන්න එක ඉස්කෝලයක් මෙන්න. A කියන ඉස්කෝලේ ළමයි මෙච්චර ඉන්නේ. B කියන ඉස්කෝලේ ළමයි මෙච්චර ඉන්නවා. C කියන ඉස්කෝලේ ළමයි මෙච්චර ඉන්නවා. ඔහොම මාතර දිස්ත්‍රික්කේ ඉන්න ඔක්කොම ඉස්කෝල වල ඉන්න ළමයි ගාන එකතු කරලා. අරගෙන මෙතෙන්ට ගත්ත එකතුව. දැන් මාතර ඉගෙන ගන්න මුල් ළමයි ගානනේ මේ ආවේ. ඔයාලට හිතෙන විදිහට මේ මාතර ඉගෙන ගන්න මුල් ළමයි ගාන කියන එක දත්තයක්ද තොරතුරක්ද? ඔයාලා හිතන්නේ. මේක ඔයාලා හිතන විදිහට දත්තයක්ද තොරතුරක්ද? මේක දත්තයක් කියන මේක තොරතුරක් කියන අය අත උස්සන්න බලන්න. මේක තොරතුරක් කියන මාතර දිස්ත්‍රික්ක ඉගෙන ගන්න මුල් ළමයි ගාන. මාතර දිස්ත්‍රික්ක ඉගෙන ගන්න මුල් ළමයි ගාන මෙහෙම හදාගත්තම මේක දත්තයක්ද තොරතුරක්ද? තොරතුරක් කියන අයට තමයි මම කිව්වේ රේස් හෑන්ඩ් කරන්න කියලා.
හරි. තොරතුරක් කියලා කියන්නේ. දැන් පුතේ හරි අපහල් දාන කවුරුත් මේක පුතේ ইনফরমේෂන් එකක් තමයි. තොරතුරක් තමයි. හැබැයි දැන් මෙහෙම හිතමුකෝ. මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න මේ මාතර ඉගෙන ගන්න දැන් මෙතන තියෙන මේ මාතරනේ. මාතරින් ළමයි ඔක්කොමනේ. දැන් මාතර ඉගෙන ගන්න මුළු ළමයි ගාන එකක් විදියට අරගෙන මාතර මෙච්චරයි, ගාල්ල මෙච්චරයි, කොළඹ මෙච්චරයි, නුවර මෙච්චරයි ඔහොම ඔක්කොම ලියලා ලංකාවේ ඉගෙන ගන්න ළමයි ගාන හදනවා. ලංකාවේ ඉගෙන ගන්න ළමයි ගාන හදනවා. දැන් මේ ලංකාවේ ඉගෙන ගන්න ළමයි ගාන හදන වෙලාවට අපි කලින් තොරතුරක් කියපු මාතර ළමයි ගාන ඩේටා එකක් බවට පත් වෙනවා. පැහැදිලිද පුතේ කියන එක? එතකොට මේකේ තේරුම තමයි එක වෙලාවකදී දත්ත වගේ පේන ඒවා තා වෙලාවකදී තොරතුරු වෙන්න පුළුවන්. තා වෙලාවකදී තොරතුරු වගේ පේන ඒවා තවත් වෙලාවකදී දත්ත වගේ වෙන්න පුළුවන්. පැහැදිලිද පුතේ? හරි. දැන් පුතේ අපි චුට්ටක් මේ කියලා දීපු පොඩි කොටස කෙටියෙන් චුට්ටක් ලියාගමු. හොඳේ? කෙටියෙන් පොඩ්ඩක් ලියාගමු. කවුරුත් පුතේ කොලයක් අරගෙන දත්ත කියන මාතෘකාව ලියලා මෙන්න මේ චූටි ඡේදය ලියන්න. දත්ත කියන මාතෘකාව ලියලා මේ පොඩි ඡේදය ලියන්න කවුරු? ඉක්මනින් ලියාගන්න පුතේ. පුතේ සිග්නල් අඩු මොනවා හරි ගැටලු තියෙන ඕනම ළමයෙක් අපිට කියන්න අපි රෙකෝඩින් එක දෙනවා. හොඳේ? දත්ත හරි නේද පුතේ? දත්ත හරි නේද? හරි. ඒ ජේද විතරයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕන පුතේ දත්ත වර්ගීකරණය ප්‍රමාණාත්මක දත්ත ඒ කියන්නේ ක්වොන්ටිටේටිව් ගණන් කරන්න පුළුවන් ඒවා ගුණාත්මක ක්වොලිටේටිව් ගණන් කරන්න බැරි ඒවා. ඉක්මනින් ලියා ගන්න.
පුතේ මොනවා හරි ගැටලුවක් තියෙනවා මට මැසේජ් එකක් දාන්න. හරිද? පුතේ ඒක හරිය නේද බටව? ඒක හරිය ඇත උස්සන්න පුතේ ලියලා ඉවරයි. ඒක හරිද? පුතේ ඒක හරිද?